අයිබෝවන් සුබ දවසක් වේවා. අද කාර්යබහුල ජීවිතය තුළ ඔබත් එක්ක මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා අපි කාර්යබහුල ජීවිතයක් හැමෝම ගත කරන කාර්යබහුල ජීවිතයක ඉන්නේ. මේ කාර්යබහුලත්වයේ තුල අපි දැනගත යුතු කරුණු කීපයක් පිළිබඳව ඔබට මට මගහැරුණ ඊටාම සුළු දේවල්. හැබැයි තව කෙනෙකුගේ ජීවිතයේ භයානක පැත්තක් වෙන්නට පුළුවන් කියන කාරණේ පිළිබඳව අද මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම දෙමාපියන් වන අපි හැමෝම දැනගත යුතු කාරණා කීපයක් පිළිබඳවයි අද විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කුඩා දරුවෝ අපිට අපේ ජීවිතවලටත් වැඩිය වටින්නේ. මොකද මොවුන් අපේ රටේ අනාගතය. අපේ රටේ අනාගතය කුඩා දරුවෝ අපි ඔවුන්ගේ නියම මාර්ගය නැත්නම් ඔවුන්ගේ ගමන් මඟ සකස් කරලා දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් එතන. ඒක තමයි සමහර විට දෙමව්පියන්ට චූටි දේවල් දරුවන්ගේ මඟ හැරෙනවා, අතහැරෙනවා. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නේ නැහැ. විශේෂයෙන්ම මම ඔබට හැමදාමත් කියන්නේ කතා කරනකොට අපි ගුරුවරු වශයෙන් ගුරු ජීවිතය අත්දැකීම් කතා කරන්නේ බොහෝ වෙලාවට. මම හිතනවා දරුවෝ ඇසුරු කරනකොට දරුවන්ගේ ජීවිතයේ යම් ප්‍රශ්න ගැටලු විශේෂයෙන්ම තරුණ වියට එළඹෙනකොට මොවුන් මුහුණ දෙන ගැටලු වලදී ඔවුන් ජීවිතේ පවා ජීවිතෙන් වන්දි ගෙවන අවස්ථා අද සමාජයේ බහුලයි. සෝචනීය සිද්ධි. මේවා අහන්නවත් අපි කැමති නෑ ඇත්තටම. කාගේද වැරැද්ද? එhmenan අපි වැඩිහිටියෝ විදිහට ඔබට මට ලොකු වගකීමක් තියෙනවා. ඔබ ඔබේ දරුවා පිළිබඳව ඔවුන්ගේ දෛනික කටයුතු කරනකොට ඔවුන් පිළිබඳව ඔබ අවධානයෙන් දෙන්නේ. සමහර විට කෙනෙක් කියනවා චූටි දේවල් දරුවන් අතරේ තියෙන සමහර හැසිරීම් රටා ඔවුන්ගේ මේ චර්යාවන්හි පවතින යම් දේවල් ඔවුන්ගේ හුරු පුරුදු ඔවුන්ගේ ගති ලක්ෂණ මේ හැම එකක්ම තුල ඔවුන් වැඩ කරන විදිහ දිහා අපි වැඩිහිටියෝ විදිහට හොඳ අවධානයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අද සමාජයේ හැටියට අපිට පේනවා ඉතා භයානක දේවල් තමයි අපිට දරුවන්ගෙන් අහන්න දකින්න තියෙන්නේ. එතනින් අපි දරුවෝ වලකා ගන්න නම් අපි වැඩිහිටියෝ විදිහට, ගුරුවරු විදිහට, සමාජයේ වගකීම් යුක්ත විදිහට, නිලධාරි විදිහට මොකක්ද අපේ වගකීම විය යුත්තේ? මේ දරුවන්ගේ හැසිරීම් රටා සමහරට නිවසේදී ඔබේ දරුවා නිවසේදී හැසිරෙන විලාසය ඔබ දැක්කද? හරියට හඳුනාගත්තද? ඒ නිසා මේ වගේ දේවල් වලදී ඔබේ අවධානය වැඩි වශයෙන්ම යොමු විය යුතුයි. මේ කුඩා දේවල් චූටි සිදුවීම් ඔස්සේ ඔවුන්ගේ මානසික තත්ත්වයන් ඔවුන්ගේ ජීවිතයේ තීරණාත්මක සාධක විය හැකියි. ඒ නිසා ඒ ඔස්සේ දරුවෙකු හරි මඟ යවන්නට නම් ඒ ගමන් මඟ අපිට සකස් කර දිය යුතුම වෙනවා. එහෙම නොවුනොත් අපිට අහන්න දකින්න තියෙන්නේ අද අපි වර්තමානයේ අපි කවුරුවත් අහන්න කැමති නැති සිද්ධි. දරුවන් සියදිවි නසා ගැනීම අහන්න හරි සෝචනීය සිද්ධි. ඒ වගේ ඒ ගැටලු වලදී විශේෂයෙන්ම අපි දකිනවා පාසල් අධ්‍යාපනය ගත්තාම දරුවන් පන්ති කාමරයේ ඉන්නේ විවිධ දරුවෝ. විවිධ සමාජ වලින් එන දරුවෝ. විවිධ පවුල් පරිසරයන් වල හැදෙන වැඩෙන දරුවෝ. ඔවුන් සමහර කෙනෙක් ඔවුන් සමහරට තව කෙනෙක් එක්ක නිතරම රණ්ඩු වෙනවා. කේන්ති යනවා. අධික කෝප වලටපත් වෙන දරුවෝ එනවා. ඒ වගේම තමයි දැන් සමහර දරුවෝ ඉන්නවා චූටි සිද්ධියක් වුණත් නිතරම අඬනවා. නිතරම අඬනවා.
සමහර කෙනෙක් බොහොම බය දැඩි බියක් දක්වනවා. චූටි දෙයකටත් බය වෙනවා බොහොම ඉක්මනට. මේවා සුළු චර්යාවන් වෙන්න පුළුවන්. හැබැයි මේ චර්යාවන් වල අ, මේ භයානක පැත්ත තමයි මේ චර්යාවන් ඔස්සේ ඔවුන් දිගින් දිගටම ගියොත් ඔවුන්ගේ මානසික ව්‍යාකූලතාවයන් හට ගන්නට පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඔබ ඔබේ දරුවා පාසල් යන වයසේ දරුවෙක් නම් ඔබ ඔබේ පන්තියේ ගුරුවරයා, විෂය භාර ගුරුවරයා, පන්ති භාර ගුරුවරයා එක්ක ඔබේ දරුවා ගැන ඔබ කතා කරනවාද? දරුවගේ හැසිරීම් රටා ගැන කතා කරනවාද? ඒක මෙන්න මෙහෙම මට දැනෙන දේ මම කියන්නේ මගේ පෞද්ගලික මගේ මතය සමාජමය තියෙන විපර්යාසය කියලා මම හිතන්නේ ඒක මගේ අදහස අපි ඉගෙන ගත්ත කාලෙට වැඩිය අද සමාජය බොහොම සංකීර්ණයි. ඇතැම් විට දරුවන්ගේ ගති පැවතුම් දෙමව්පියෝ පිළිගන්න කැමති නැහැ. එහෙන් පිළිගන්න කැමති නැත්තේ දරුවා පිළිබඳව තියෙන දැඩි ලෙන්ගතුකම ආදරය නිසා. මේ ආදරය නිසාම සමහරට දරුවෙක්ගේ අනාගතය භයානක පැත්තට යනවා නම් ඒක මහා විපත්තියක්. ඒ නිසා මේ වගේ දේවල් වලින් අපි දරුවෝ මුදවා ගන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ හිතන්න ඔබේ දරුවා දුරකථනයක් භාවිතා කරනවා නම් සමහරට දරුවට නෙමෙයි ඔබේ දුරකථනය දරුවා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන දුරකථනය සමහරලාට දීලා දැන් ගේම් දරුවා ගේම් වලට පුරුදු වෙලා තියෙනවා. ගේම් ඇඩික්ෂන්. එතකොට මේ වගේ දේවල් තුලින් වෙන්නේ දරුවගේ මනෝලෝකය තියෙන්නේ එතන. අපේ ප්‍රායෝගික ජීවිතයට එහා ගියපු දෙයක් තමයි මේ ෆෝන් ඇඩික්ෂන්. ඒක හරි භයානකයි. ඒ නිසා මේ ඒව විශේෂයෙන්ම ඒ ඔස්සේ ඔවුන් කටයුතු කළොත් ඔවුන්ගේ මානසිකත්වය ඔබටවත් මමවත් දන්නේ නැහැ. එහෙම වුණාම වෙන්නේ ඒකේ නරක අතට නරක භයානක පැත්තට ඔවුන්ගේ ජීවිතය තල්ලු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ වගේ කරුණු දිහා අපි බොහොම විමසිලිමත්ව බලා සිටිය යුතු වෙනවා. සමහර වෙලාවට එයා හිතන්නේ නැහැ ඒක. ඒකට පුරුදු වුණාන් පස්සේ ඒ ගැන ඔහු දන්නේ නැහැ. ඔහු යන්නේ ඒ ඔස්සේ. ඒ ඔස්සේ ගියන් පස්සේ සමහරලාට එතන තියෙන්නේ අපි මනෝවිද්‍යාවේ කතා කරන ඇන්සයිටි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට කමියුනිකේෂන් ඩිෆිකල්ට්. මෙන්න මේ වගේ තත්වයන් තුල දරුවෙක් ඒ වගේ තමන්ගේ හුදේකලා භාවය සමහරලාට දෙමව්පියන්ට දෙමව්පියත් එක්ක වචන 10ක් කතා කරන්නේ නැහැ ගෙදර. හිතන්නේ දරුවා සමහරලාට පාඩම් කරනවා කියලා. අම්මා හිතාගෙන ඉන්නේ පාඩම් කරනවා. හැබැයි දරුවා ඉන්නේ වෙන ලෝකෙක. ඒ නිසා මේවා මග හරින්න එපා. චූටි සිද්ධියක්වත් දරුවන්ගේ හැසිරීම තුළ ඔබට වෙනසක් දැනෙනවා නම් ඔබ ඒ ගැන දැඩි අවධානයෙන් ඉන්න. එහෙම නොවුනොත් අපි මේ දරුවන්ගේ ජීවිතවලට ලොකු අපින් ඉටුවිය යුතු දේ වෙන්නේ නැහැ කියන එකයි මම නම් විශ්වාස කරන්නේ. ඒ නිසා ඒ දරුවන්ගේ ලෝකයේ දරුවන්ගේ ජීවිතය අපි හදාගන්න නම් ඔවුන්ට අපි අත්දැලක් විය යුතුමයි. වැඩිහිටියෝ විදිහට අපේ වගකීම යුත්තේ අන්න ඒකයි. විශේෂයෙන්ම මේ කාරණා පිළිබඳව ඔබේ දැඩි අවධානයක් මම මේ යලිත් කියන්නේ ඔබේ දරුවන්ගේ චර්යාවන් ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. ඔබේ නිවසේදී ගුරුවරයා බොහෝ දේ කරනවා පාසල තුල. ඒ ගුරුවරයාත් එක්ක සම්බන්ධතා ඇති කරගෙන දරුවන්ගේ හැසිරීම පිළිබඳව ඔබ කතා කරන්න. දරුවෙක් කියන දේම විශ්වාස කරන්න එපා කොයි වෙලාවකවත්. සමහර විට ඔහු කතා කරන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතේ වාසි පැත්ත විතරයි. ඒ නිසා ඔබ දරුවා කියන දේම විශ්වාස නොකර එතනින් එහා යමක් කරන්නට හිතන්නට දරුවාව පොළඹවන්නට දරුවෙක් පාසලේදී හැසිරෙන්න ඕනේ කොහොමද? විශ්වවිද්‍යාලයකට ගියන් පස්සේ දරුවෙක් හැසිරෙන්න ඕනේ කොහොමද? මේවා පිළිබඳව අපි හුරුවක් නොදුන්නොත් ලොකු අමාරුවක වැටෙන නිසා මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා වැඩිහිටි සමාජයෙන්ම දරුවන්ගේ ජීවිතය යහමකට යවන්න නම් හොඳ මාවතක යන්නට නම් ඔවුන්ට ඔබ වැඩිහිටියෝ විදිහට අත්වල සපයන්න කියන එකයි මම ඉල්ලන්නේ. බොහොම ස්තුතියි.